දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මනුස්ස රත්නයක්. බුදුරජාණන් වහන්සේට රස දිවක් තිබෙනවා. තේරෙනවනේ? ඔයා හිතන්නකො නිකමට ඔබේ ගෙදරට ජීවමාන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩියා නම් ඔයා ලුණුත් බලන්නේ නැතුව මිරිසුත් බලන්නේ නැතුව මොකක්වත් බලන්නේ නැතුව පූජා කළා. ලුණු වැඩි. දැන් ඔයාගේ දානේ බුදුරජාණන් වහන්සේට ප්‍රයෝජනවත්ද නැද්ද? කටක්වත් වළඳන්න බෑනේ. එතකොට කොහොමද කරන්න ඕන? දැන් එහෙනම් මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්නට කලින් මම මගේ බුදුරජාණන් වහන්සේට නිවැරදිව රස ඇතිව පිළිවෙලකට දානේ පූජා කිරීමේ බලාපොරොත්තුවෙන් මම මේකෙන් ටිකක් එළියට ගන්නවා. ඒ ගන්නේ මට කන්න මල පෙරේතකමට නෙමෙයි. එහෙම සංඥාවක් නැහැ. එහෙම අකුසල සිතක් නැහැ. අකුසල සිත නැතුව කුසල් මේ අකුසල සිතක් නැතුව අකුසල් වෙන්න පුළුවන්ද කියනකො? දෙල් ගහක පොල් හැදෙන්න පුළුවන්. මං අහන කතාව. දෙල් ගස් වල පොල් හැදෙන්න පුළුවන්ද මෑණියෝ? බැහැනේ. එහෙනම් තේරුම් ගන්න අකුසල සිතක් නැතුව අකුසල් වුණා කියන්නේ කොහොමද? සම්පූර්ණයෙන්ම මිසදුටුවක්. අපේ අම්මලා හරියට නුවණැතුව කල්පනා කරලා බලලා නිකන් හිතන්න. ඔයා මෙහෙම හිතන්න. මගේ ජීවමාන බුදුරජාණන් වහන්සේ අද මගේ ගෙදරට එනවා. හැමදාම හිතන්න. අද මගේ ගෙදරට වඩිනවා. මම බුදුරජාණන් වහන්සේට දානේ පූජා කරන්න හදන්නේ. මන් ලිපේ තියෙනවා මගේ බුදුරජාණන් වහන්සේට. හැබැයි මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හොඳට ලුණු ඇඹුල් සහිතව නිවැරදිව සකස් කරන්න ඕන. එහෙනම් මම ඒකෙන් පොඩ්ඩක් එළියට අරගෙන මොකද කරන්නේ? රස බලනවා. රස බලලා ඒක ඉතින් කෙල ගහන්න ඕනේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? තම්බි කෙනෙක් වගේ ඔතන හැමතැනම කෙල ගහලා හරි එහෙම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අවංකවම අපි ඒක පෙරේතකමින් ගිජුකමින් ලෝභයෙන් ගන්න ආහාරයක් නෙවෙයි. භාග්‍යතුන් වහන්සේට මේක පිළියෙල කරන්න සුදුසුද කියලා බලනවා. තේරෙනවනේ? අන්න ඒවා හොඳට දැනගෙන කටයුතු කරන්න.